ආයිබෝවන් මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් මාතර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට නාඳුනන පුජ්‍යලීන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. සමගි ජනබලවේගයේ මාතර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට යතුරු පැදියෙන් පැමිණි නාඳුනන පුජ්‍යලීන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජුනි මාසේ 27 වන දින පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 23ක් ලබාගෙන සභාපතිවරයා බවට ඔහු පත් වුණා. වෙඩි වැදුණු සභාපතිවරයා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙනවා. ප්‍රාදේශ සභාවේ සභාපති පුටුවේ සිටියදීම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ. වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමශේකර මහතාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුජ්‍යලීන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පසුගිය ජුනි මාසේ 27 වන දින පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 23ක් ලබාගෙන සභාපතිවරයා බවට පත් වූයේ ලසන්ත වික්‍රමශේකර මහතායි. වෙඩි වැදුණු සභාපතිවරයා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙනවා. ප්‍රාදේශ සභාවේ සභාපති පුටුවේ සිටියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වෙන්නේ. නැවතත් එම ප්‍රවෘත්තිය සමගි ජන බලවේගයේ මාතර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමශේකර මහතාට යතුරු පැදියෙන් පැමිණි නාඳුනන පුජ්‍යලීන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වාර්තා වෙනවා. ප්‍රාදේශ සභාවේ සභාපති පුටුවේ සිටියදීම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වෙන්නේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජුනි මාස 27 වන දින පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 23ක් ලබාගෙන ලසන්ත වික්‍රමශේකර මහතා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ලෙස පත් වුණා. වෙඩි වැදුණු සභාපතිවරයා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙනවා. මුළු ලංකාවේම කතාබහට පත් වුණු වැලිගම ප්‍රාදේශ සභාවේ ඡන්ද විමසීමත් එම ඡන්ද විමසීම් පවතින අතරතුර සිදු වූ සිද්ධාන්තයන් පිළිබඳව මුළු රටම කතා කළ මොහොතක් වුණා. පසුගිය ජුනි මාස 27 වන දින පැවති ඡන්ද විමසීමේදී ලසන්ත වික්‍රමශේකර මහතා සභාපතිවරයා ලෙස වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. කෙසේ වෙතත් වෙඩි වැදුණු සභාපතිවරයා එදා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීම් පැවති අවස්ථාවලදීද සභාවේ නොසන්සුන්තාවයන් කිහිපයක්ම ඇති වුණා. එසේ පත් වූ සභාපතිවරයා අද සභාපති පුටුවේ සිටියදීම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කර ප්‍රහාරයකින් තුවාල ලබා ඔහු රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ. ඔබට එම සිද්ධාමය මතක් කිරීම සඳහා එහි රූපරාමු කිහිපයක් දැන් ඔබට විකාශවා. ඒ ඡන්දයේ පැවති දින පැවති නොසන්සුන්කාරී තත්ත්වයයි. ඔබ මේ දකින්නේ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පත් කර ගැනීම සඳහා එවකට පැවති ඡන්ද විමසීමක් අතරතුර පැවති නොසන්සුන්කාරී තත්ත්වයක්. Secret News subscribe කර අපි හා රැඳී සිටින්න. ඔබ ලබන සහයෝගයද අපි අතිශයින් අගය කරමු. බෙහෙවින් ස්තුතියි.